දැන් මාත්‍යාට මෙතන තියෙන මොනවාරි වස්තුවක් ගන්න හිතෙනවා. ගන්න ඉතිච්ච එක හොරකමද ගත්තොත් හොරකමද? මම ආන්නේ මාත්‍යාට මෙතන වස්තුවක් තියෙනවා ඒක ගන්න හිතෙනවා. ඒක වෙන කෙනෙක්ගේ එකක් නේ. එතකොට මාත්‍යාට ගන්න ඉතිච්ච එක හොරකමද? එහෙම නැත්නම් භෞතිකව ගත්තොත් හොරකමද? එහෙනම් මේ ලෝකේ මොන සිතුවිල්ල ආවත් ක්‍රියාත්මක නොවුනොත් කර්ම හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තරහා ගියේක වරදක් නෙමෙයි. ක්‍රියාත්මක වුණොත් වරදක්. එහෙනම් තරහා ගිය බව දැනගන්න. දැනගත්තා අනේ මාරවල මෙච්චර දුර්වල කෙනෙක් මම මේ පොඩි දෙයට මෙච්චර කිපෙන්න ආවා. ටග්ගල අරක ඒම සම්ඩම් වෙලා යනවා. ඒත් හැම කෙලෙසයක්ම ඇති වෙනකොට 100ෙන් දැනගත්තාම ඒක ක්‍රියාවට නැගෙන්නේ නැතුව වචන වලට පෙරලෙන්නේ නැතුව ඒක ඒමම නිරෝධයටපත් වෙනවා. 100ෙන් විතරලු සත්‍යයකට සසර නිදහස් වෙන්න පුළුවන්. In the සතර ඉරියව්වෙන් see no action also one of the best action. අන්න ඒ තීරයක follow කරන්න. ඒක best action එකක්. ඒකට ප්‍රතිචාර දක්වන්න නැහැ කියන එක. හැම කෙලෙසයක්ම මැඩලන්න කෙලෙස් 100ෙන් අඳුනගෙන ප්‍රතිචාර නොදක්වලා කෙලෙස් පාලනය කරන මගේ ආර්ය පෞරුෂත්වය වැඩි වෙනවා. ඕනම තැනක ප්‍රශ්නයක් ඇති වුණාම කලබල නැ හොඳට අහගෙන ඉන්නවා. මාත්‍යා බැනලා ඉවරද? මාර දක්ෂයිනේ මාත්‍යාගේ මං ඉගෙන ගත්තා. මොනවද? බනින විදිය. එයාට එක පටි නෑ මාරද මේ මනුස්සයා කොයි ලෝකෙන් ආපු මනුස්සයද? තේ දෙකක් එන්නේ මට තේ එකක් දෙන්න කියලා. කොහොමද ඉගෙන ගත්තේ? මිනිස්සෙක් වරදක් කරන්නේ නැතුව ආවාම එයා වරදක් කරයි කියලා හිතාගෙන බනින ක්‍රමයක් තියෙනවනේ. ඒක මාත්‍යාගෙන් ඉගෙන ගත්තේ මං කියලා. ඒතකොට තමයි අර ඔක්කොම අයින් කළේ නැද්ද වරද? නෑනේ මාත්‍ය. ඇයි කිව්වේ නැත්තේ? ඉතින් එකම ඉගෙන ගන්න මට උවමනාව තියෙන එන්න මාත්‍යට බනින්න ඇරලා මෙන්න මේ පැටර්න් එකට තමයි මම බනින්න ඕනේ කියලා මම ඉගෙන ගත්තා. ප්‍රශ්නයක් නෑ. ඉතින් මාත්‍ය ඉගෙනුවට බොහොම පිං කියලා තේක බිල යනවා. ජීවිතේට ඇත්තටම වරදක් කරුවත් අපිට බහින්නේ නෑ. අපිට බහින එකයි කළු ගලේ ඔළුව ගන්න එකයි දෙකම එකයිනේ. ඒ නිසා අපට බහින්නේ නෑ. ඒතකොට අපි ගොඩාක් මෙන්ටැලිටි එක අපි ස්ට්‍රොං. ගොඩාක් ශක්තිමත් අපේ පෞරුෂත්වය. ඒ කියන ආර්ය පෞරුෂත්වය ගොඩාක් ශක්තිමත්.